हाय हेलो भैया ऑटो पार्लियामेंट हाय දැන් ඉන්දියන් ගේට් එකට ආවට ඇවිත් තියෙන්නේ. මේ ආවොත් ඔයාලා පරිස්සම් වෙන්න මේ ෆොටෝ ගන්න ඕන කියලා අදයක් දෙනවා. අර මම ෆොටෝ ගන්න සොෆ්ට් කොපි එකම දෙනවා කියලා. අදයක් තියෙනවා. ඉන්ටරෙස්ටිං දෙයක් අපිට ආරංචි වුණා. මම කලින් පෙන්නුවානේ අර ඉන්දියා ගේට්. එතනින් අර ඉස්සරහ තියෙන මේකින් නිදාගෙන බැලුවොත් මේ ඉන්දියා ගේට් එකයි ඒකයි එකම සමානින්ලු පේන්නේ. හරිද? මේ තියෙන ඉන්දියා ගේට් එක. මේකේ හිස්ටරි එක වෙන්නේ එයාලගේ අර මම හිතන්නේ පාකිස්තාන යුද්ධේ වෙනුවෙන් ඒකෙන් දීප පූජා කරපු රණවිරුවන්ගේ නම print කරලා හදපු දෙයක් තමයි මේක. බලමු හින්ද චුට්ටක් මේ පැත්තට යන්න පුළුවන් කියලා බලන්න. මම ආපු තැන ඉඳන් අර ඉස්සරහටම තියෙනවා තැනක්. ඒකෙන් අන්ඩර්ග්‍රවුන්ඩ් එකක් වගේ. හරිද? එතනින් ගියොත් අපිට එහා පැත්තේ තියෙන ඉන්දියා ගේට් ළඟටම යන්න පුළුවන්. මේ තියෙන මේ විදිහම තියෙන්නේ. ඕ ලිස්සනවා. මේ හරියටම ලිස්සනවා. මම මාර විදිහට ස්කෑම් කරන්නේ මෙතන ඉන්න කට්ටිය ෆොටෝ ගන්න ඕන හිය ක්ලීනින් කියලා. ඉන්න කට්ටිය පරිස්සමෙන් ඉන්න. මාර විදිහට ස්කෑම් කරන්නේ. ඒ කියන්නේ මට නම් ආපු වෙලේ ඉඳන් තිත්ත වෙලා තියෙන නිව් ඩෙල්ලි මට එච්චර ඇල්ලුවේ නෑ. මම මොනවද කියලා දන්නේ නෑ. ළඟටම තියෙන view එකට ආවේ. අපි අතනින් ඉඳන් කලින් බැලුවේ. අන්නකො මේකින් ආවොත් ළඟට තියෙන view එක එන්න පුළුවන්. ඒක මම මේක ඒගොල්ලෝ මේක එයාලගේ මේ කියන්නේ ප්‍රධාන දෙයක් විදිහට මේක බලන්නේ. දැඩි ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ගාම් ෆෝසස් දාලා.